ආයු බොහෝ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. බුදුරන්ගේ හදවතෙහි නාලිකාව මේ සදහම් විකාශය ඔබ වෙතට ගෙනෙනු ලබන සංකතනාර්ථවත් වූ සදහම් කතිකාවතත් සමගයි අපි විද්වත් කතිකාවතත් සමගයි අපි අද සම්බන්ධතාවය ලබා ගන්න උබහා. ඒ නිසාම අපි ආරාධනා කරනවා සියලු දෙනාටම මෙත් සිතින් යුතුව මේ සාකච්ඡාව අර්ථවත් වූ සාකච්ඡාව නරඹන්න. අපිත් එක්ක එක්වන්න ආරාධනා කරමින් සූදානම්. වෙනදා මෙන්ම අදත් අපි ආරාධනා කරා මේ සංකතන අර්ථවත් වූ විද්වත් කතිකාවට ඉතාමත් වටිනා දෙපළකට ඔවුන් දෙදෙනාව ඉතාමත් ආදරයෙන් යුතුව පළමු කොට පිළිගනිමු. අද අපි විශේෂයෙන්ම වෙනස් විදියට මේ සාකච්ඡාව සිදු කරන්නට හේතුවයි. ඒ නිසාම අද අපි ලේඛිකාවන් දෙදෙනෙක්ට අපි ආරාධනා කරා. අපි මුලින්ම පිළිගන්නවා ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉරේෂා සඳමාලි මහත්මියව. ආයු බොහෝ වේවා. ආයුබෝවන්. ඒ වගේම තවත් අපිට ඉන්නවා අයෝමා නිර්මලි සමරසිංහ මහත්මියව. ඔබතුමියවත් ඉතාමත් ගෞරවයෙන් ආයු බොහෝ වේවායි ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් සියලු දෙනාව පිළිගනිමින් අද අපි හිතුවා මේ සංකතන හැමදාම අපි මාතෘකාවක් ඔස්සේ මේ සාකච්ඡාව සිදු කරන්නේ. ඒ නිසාම අපි අද වෙනස් විදියට හිතන්නට අපි මේ සාකච්ඡාව සිදු කරන්නට හිතුවා. ඒ නිසාම අපි මේ සාකච්ඡාව අද මේ ලේඛිකාවන් දෙදෙනාගෙන් අපිට ගත හැකි දේ මොනවද? නැත්නම් ඔවුන්ගේ අත්දැකීම් මොනවද? දැනට ඔවුන් ලියා තිබෙන පොත්පත් මොනවද? ඒත් එක්කම ප්‍රශ්න ගැටලු බොහෝ දේ තිබෙනවා අපිට සාකච්ඡා කරන්න. දැන් මටත් වඩා හොඳට මෙතුමියන් දෙදෙනා හොඳට කතා කරන්න දන්නවා කියලා මම දන්නවා. ඒ නිසාම වැඩිපුර මම කතා බහ කරන්නේ නැතුව අපි සූදානම් මෙතුමියන්ලට අවස්ථාව ලබා දෙන්න. මුලින්ම මම කතා කරන්න ඕනේ අපේ අයෝමා නිර්මලී සමරසිංහ මහත්මියත් එක්ක. කවන්නේ නේද අපේ ඉෂු මහත්මිය. කවන්නේ නේ? ඒ තමයි මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ ලේඛිකාව. ජ්‍යෙෂ්ඨ. ඒ නිසාම ජ්‍යෙෂ්ඨත්වයට මුල් තැන දෙනමින් ඔබතුමියට මුලින්ම ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී ආශිර්වාද ලැබේවයි කියලා. ඒ ප්‍රාර්ථනාවත් එක්ක මම කැමති ඔබතුමියකින් දැනගන්න මුලින්ම ඔබතුමිය කොහොමද මේ ලේඛන කලාවට ආරම්භය ගත්තේ කොහොමද? මොන වර්ෂයේද කොහොමද සම්බන්ධතාවය ලැබුණේ? පෞල් පරිශ්‍රයේ මොනවද? අන්නේ කරුණු කාරණාත් එක්කම අපි සාකච්ඡා කරමු. අර මුල්ලදී කිව්වා මේ එක වචනයක් ජ්‍යෙෂ්ඨ ලේඛිකාව කියලා. මගේ සහෝදර ලේඛිකාව එහෙම කිව්වා. මං හිතන්නේ ඒක මගේ වයස ගැන හිතලා වෙන්නේ නැති කියන්නේ නැත්තේ. බොහොම ස්තුතියි. නෑ ඇත්තටම වයස ගැන විතරක් නෙමෙයි මේ මට කලින් ක්ෂේත්‍රයට ආපු සහ ඇය ජයග්‍රාහී මාවතකම තමයි ආවේ. මේ මම යම්කිසි ජයග්‍රාහී සීමාවකට ආවද ඊට බොහොම කලකට කලින් තමයි අපේ මගේ සහෝදර ලේඛිකාව ආවේ. ඉතින් ඇත්තටම මගේ ලේඛනයක් ජ්‍යෙෂ්ඨයි. වයස විතරක් නෙමෙයි. හරි. බොහොම ස්තුතියි. ලේඛනය පටන් ගත්තේ කොතනද? කොතනද? මං හිතන්නේ ඕකට කාටවත් උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක්. අපි පටන් ගත්ත තැන සමහර විට දන්නව ඇති අපේ අම්මාට යන්තම් මතකයක් තියෙනවා නම්. ඒ කියන්නේ අපි ඉස්සර වෙලාම අතට අහුවෙච්ච දෙයින් මොකක් හෝ දෙයක් කරන්නේ නැති. සමහර විට ඉරි කෑල්ලක් ගහන්න නැති. පින්තූරයක් වගේ දෙයක් අඳින්න නැති. නැත්තම් අකුරක් ලියන්න නැති. එතකොට මම හිතන්නේ එතන තමයි ආරම්භය තියෙන්නේ. ඒක නිසා මම ඉස්සරලාම මගේ අම්මව බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ. ඒක මගේ දැවැන්ත හෙවණැල්ල. ඒ හෙවණැල්ල යට තමයි මට මේ තරම් ලොකු රැකවරණයක් හම්බ වෙලා තියෙන්නේ. මොකද එතකොට දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අම්මට විතරක් ඇයි ගෞරව කරන්නේ? ඒකට සම අයිතිවාසිකම් කියන්න පුළුවන් තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ කියන්නේ මගේ තාත්තා. මගේ තාත්තා ජීවිතුන් අතර නැහැ. නමුත් මම මගේ තාත්තවත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා මේ වෙලාවේ. මොකද ඒ දෙන්න දුන්න ශක්තිය තමයි මට මේ තියෙන්නේ. ඊළඟට ආවොත් එහෙම ලේඛනය කියලා කියන දේ මේ පාසල් අධ්‍යාපනයත් එක්කම ඇතිවෙච්ච දෙයක්. ඒකෙදී ඔය තියෙනවා බොහොම රසමුසු තැන් සමහර දේවල්, ගුටි කාපු තැන්, දුක හිතෙන තැන්. රසමුසු තැන් කියලා කිව්වහම ඔය සාහිත්‍ය සංගමය කියලා දෙයක් තියෙනවානේ. සාහිත්‍ය සංගමයේ තියෙනවා මේ ඔය හිටිවන කවි කියවිල්ලක් තියෙනවා. මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. කවියක් කියන්නේ මොකද්ද කියන්නවත් දන්නේ නැහැ. හැබැයි මොනවාද මන් දන්නේ හිත ඇතුලේ තියෙනවා හැමතිස්සෙම මේ වචන වගේක් හැමතිස්සෙම දඟලනවා.
ඒක දවසක් ඔය මේ සාහිත්‍ය සංගමේ ඉන්නකොට මේ ඔය වගේ දෙපිල බෙදිලා දැන් සංවාදයක් යන වෙලාවේ මම නිකන් එකපාරක් මට හිතෙනවා මටත් මොන හරි දෙයක් කියන්න ඕනේ කියලා. මම කියපු පළවෙනි දේ තමයි සෙත් සිරි දෙන මහා ගුණ වුණු දානං සත්හට වන බව දුකට වේදාන. දැන් එන පොට නම් හරි අවදානම් ඕනම දෙයකට අපි සූදානම්. හැබැයි කිසිම සූදානමක් තිබුණේ නැහැ. ඒක කටට ආවට කිව්වා. මං හිතන්නේ අන්න ඒක තමයි. ඒ කියන්නේ අර ධර්මයේ මාර්ගයේ ගමන් කිරීම තුල ලබාගත් සංයමය. ඒ සංයමය තුල තමයි මේ ලිවීම කියන පාර මම දැක්කේ. ඒ පාරේ තමයි මම මේ තාමත් ගමන් කරන්නේ. ඒත් එක්කම දැනගන්න කැමතියි දැන් ඔබතුමියකිනුත් මේ ප්‍රශ්නේ මම ඇහුවොත් ලබා දෙන පිළිතුර කොහොමද? මොකද්ද ප්‍රශ්නේ? අපිට කියන්නකෝ අපි මුලින්ම සුහඳව මේ සාකච්ඡාව ආරම්භ කරද්දී කැමති දැනගන්නට මේ අතීත කතාවක් ඇතිනේ කොහොමද මේ ලේඛන කලාවට ආවේ? එවැනි සුන්දර මතක ඇති. චුට්ටක් කැමති ලේඛන කලාවට එන්න මට මූලිකම අඩිතාලම තමයි මම හොඳ පාඨකයෙක් වීම, හොඳ කියවන්නෙක් වීම. ඒක ඇත්තටම අයෝමක්කට වගේ මට අම්මගෙන් තාත්තගෙන් මගේ අම්මා තාත්තා දෙන්නම මව්පියෝ දෙදෙනාම බොහොම හොඳ මේ කියවන්නෝ. ඉතින් මං දන්න කාලේ ඉඳන්ම මේ අපේ ගෙදර පොත්පත් පත්තර මේ දේවල් ඇතර මේ මට අර කෑම බීම පවා අනවශ්‍ය දරුවෙක් පොතක් කියවන්න තියෙනවා නා. ඉතින් සමහර වෙලාවට අර මේ ඉස්කෝලේ වැඩ අස්සෙත් කියවලා ගුටිත් කාලා තියෙනවා. ගුරුවරුන්ගෙනුත් ගුටි කාලා තියෙනවා. දෙමව්පියන්ගෙනුත් ගුටි කාලා තියෙනවා. මොකද ඉච්චරටම ගොඩක් අර කියවීමට මාර ඇබ්බැහියක් තිබුණා. ඉතින් ඒත් එක්කම වගේ ලිවීමත් මේ මටත් කියන්න තියෙන ආරම්භය කොතනද කියලා හිතා ගන්න බැරි තරම් මේ මම කියන්නේ බහතෝරන අවදීදීත් බොහොම අපේ අම්මා කියන කතන්දර කිව්වලු. එතකොට අර මගේ කතන්දර අහගන්න හින්දා මේ අර මගේ ඉස්සරහා ගෙදර ඒ නැන්දට මාව බලා ගන්න දීලා යනවලු. අම්මා කොහේ හරි යන්න ඕන වුණාම ඉතින් ඒ නැන්දා මට මේ එක එක කැවිලි ಜಾති දෙනවලු. පොල් බෑයක් කන්න දීලා කතන්දරයක් කියන්නේ කියලා. එතකොට මම කතන්දර කියනවලු. ඉතින් අර ඒ වගේ අර කතන්දර කිවීමේ හැකියාව තිබිලා තියෙන ඔය මේ කතා කරගන්න පුළුවන් කාලේ ඉඳන්ම. ඊළඟට මට මතක ඇති කාලේ ඉඳන් මම ලියනවා. පාසලේ මට මතකයි මම මෙහි මීගමුවේ පාසලේ හිටපු මගේ යාළුවෙකුට ලිපියක් ලිව්වා මේ කදුරු වලට අපි ගියාට පස්සේ. ඒකේ මම අර මගේ එකම සහෝදරයා අයියා මට විහිළු කරනවා මේ ඒකේ තිබුණු අර සාහිත්‍ය වර්ණාවලට අර ලිපියේ තිබිච්ච සාහිත්‍ය වර්ණාවලට අයියා මට වර්ණා මේ හැමතිස්සෙම විහිළු කරනවා. මට මතකයි මම අයියත් එක්ක රණ්ඩු වෙනවා. මොකද ඒකෙත් මම ලියලා තිබුණා අර එහෙ ඇලවල් තියෙනවා හරි ලස්සනයි ඔයාට මට හරි ආසයි පෙන්වන්න මට මතකයි මල් පිපිලා තියෙනවා මෙහෙ වටේට මේ පුංචි දරුවෙක් ලියන ලියුමක. ඉතින් ඒ වගේ මටත් අර අකුරු පුළුවන් වෙච්ච දවසේ ඉඳන්ම මම ලියනවා. ඊළඟට පාසල් අවදියේදී මම ගොඩාක් ජයග්‍රහණ ලැබුවා. හැම වසරකම සාහිත්‍ය තරඟවලට මම යනවා. මේ එතකොට මට මතකම එක අවස්ථාවක් තමයි අපි පොළොන්නරු ඉද්දී අනුරාධපුරේ ගියා මේ පළාත් තරඟවලට. ඒ යනකොට අපි ගිය බස් එක හැප්පුණා. හැප්පිලා බොහොම මේ තුවාල සහිතවත් මම ගිහිල්ලා ඒ තරඟවලදී ජයග්‍රහණය කරා එදා. ඒ වගේ පාසල් කාලේදී දිගටම ලේඛනයෙන් ජයග්‍රහණය කරා. ඊට පස්සේ ආයේ විවාහ වෙලා දරුවන් ලැබිලා ඊට පස්සේ ආයේ මේ මුහුණු පොත හරහා තමයි ආයේ ලේඛන කටයුතු පටන් ගත්තේ. එහෙම තමයි මේ ලේඛන කලාවට අවතීර්ණුනේ. මම කැමතියි දැනගන්න අපේ මෙතුමියකින් අපේ අයෝමා නිර්මලී සමරසිංහ මහත්මියකින් ඔබතුමියට දැන් හොඳ පළපුරුද්දක් තිබෙනවා. ජ්‍යෙෂ්ඨයෙක් හැටියට අපි ජ්‍යෙෂ්ඨයෙක් කියලා අපි කතා කරාට කමන්නේ නේද? ජ්‍යෙෂ්ඨයෙක් තමයි අපිට. මම කැමතියි දැනගන්න දැන් අපි මේ වැඩසටහන ආරම්භ කරන්නට ප්‍රථමයෙන් අපි සුහඳව අපි කතා බහ කරානේ. ඔබතුමිය අපිත් එක්ක කතා බහ කරද්දී ඒ ඔබතුමිය කියපු කරුණුත් එක්ක මට හැගිච්ච දෙයක් මම ඔබතුමිය ගහන්නම්. ඇත්තටම ලේඛකයා යනු කවුද? ලේඛකයාට අද වර්තමානයේ ලැබී තිබෙන තත්ත්වය කුමක්ද? ලේඛකයා කියලා කිව්වහම ලියන්න. පළවෙනිම දේ තමයි ලියන්නාගේ වගකීමක් තියෙනවා. වගකීමක් සහ වගවීමක් තියෙනවා. ලේඛකයෙක් හැමතිස්සෙම හිතන්න ඕනි මේ දේ මම ලියන්නේ ඉස්සර වෙලා මට. මම මේ දේ ලියලා මම බලන්න ඕනේ ඒකෙන් මට තෘප්තියක් ලැබෙනවද? ඒකෙන් මට තෘප්තියක් ලැබුණොත් තමයි මම දන්නේ
මේක කියවන කෙනාට මේකෙන් තෘප්තියක් ලැබෙයිද? එහෙමනම් ඉස්සෙල්ලාම ලේඛකයා තමයි පාඨකයා වෙන්නේ. මොකද ඒක මගේ අත්දැකීමක්. මම ලියන දේ මම කියවනවා. මම ඒක හොඳටම කියවන නිසා තමයි මම ඒක කීප වතාවක් කියලා වැරදි හරි ගස්ස ගන්නවා. මං හිතනවා ලේඛකයා කියන කෙනා ඉන්න ඕනේ එතන. ඊළඟ දේ තමයි හැංගිච්ච දේවල්. ලේඛනයේ සැඟවුණු රහස් කියලා දේවල් තිබිලා බෑ. එහෙම වුණාම වෙන්නේ පාඨකයාගේ හදවතට කතා කරන්න බැරුව යනවා. මොකද හැමතිස්සෙම පාඨකයාගේ හිතට කුතුහලයේම දුන්නොත් මොකද්ද ලේඛනයේ තියෙන ප්‍රයෝජනේ? හැංගිච්ච දෙයක් තියෙන්න ඕනේ. හැබැයි ඒ සංගවන දේ හරි පරිස්සමින් කරන්න ඕනේ. මොකද එයාට ඒක ගැඹුරෙන් අධ්‍යයනය කරන්න. ගැඹුරෙන් මේක හිතන්න ඕනේ. දැන් සාමාන්‍ය සරල දෙයක් වෙන්න පුළුවන්. බොහොම සරල වාක්‍යයක් ලිව්ව වෙන්න පුළුවන්. නිකන් මම බත් කමි කිව්වහම එතකොට මම බත් කමි. ඒ කියන්නේ මම බත් කනවා. ඕක කොයි පැත්තෙන් ලිව්වත් එකයි නෑ. බත් කනවා කියලා මම ලිව්වට මම දැනගන්න ඕනේ ඒ බත් එකේ ඉස්සෙල්ලා දැනගන්න ඕනේ මොනවද මේකේ තියෙන්නේ. කන්නම් වාලේ කාලා හරියන්නේ නැහැ. අන්න ඒක තමයි ලේඛකයා තුලත් තියෙන්න ඕනේ. පාඨකයාට ප්‍රයෝජනවත් වෙන සහ ලේඛකයාට ප්‍රයෝජනවත් වෙන. ලේඛකයාටත් අනාගතයක් තියෙන්න ඕනේ. අන්න ඒ දේ තමයි හරියට ලියන්න ඕනේ ලේඛකෙක්. හැබැයි කනගාටුයි මේ වෙනකොට බොහෝ ලේඛකේ මම කියන්නේ මම සර්ව සම්පූර්ණයි මම තමා හරියටම ලියන්නේ කියලා නෑ. මම තාම කිරිබොන දරුවෙක් වගේ. ලේඛනයේ කිරිබොන දරුවෙක් මම. මම තාම අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරන ගමන් තමයි මම තාම ලියන්නේ. මම ජයග්‍රහණ ලැබලා තියෙනවා ගොඩක්. හැබැයි මේ ජයග්‍රහණ කියන එකෙන් මගේ ඔළුව ඉදිමිලත් නෑ. උදුම්ම ගන්න කැමතිත් නෑ මම. මට ඕනේ තවත් වර්ධනය වෙන්න. අර අපි පාඨකයාව යොමු කරන්න ඕනේ ලේඛකයාව යොමු කරන්න ඕනේ. අපේ සහෝදර ලේඛකයෝ අලුතෙන් ගොඩාක් ළමයි ඉන්නවා ඉගෙන ගන්න අය. ළමයි කියන වචනේ මම පාවිච්චි කරේ මම වැඩිහිටියෙක් නිසා. ඒක නිසායි මම ළමයි කියන වචනේ පාවිච්චි කරේ. මට වැඩි වයසින් අඩු අයට මම ළමයෙක් කියලා කියනවා. කියන්නේ මගේ දරුවෙක් වගේ. එතකොට මම ඒගොල්ලන්ට තමයි මේ කතා කරන්නේ. ලියන දේ ඉස්සර වෙලා tamunට තේරෙන්න ලියන්න. ඉන් පස්සේ අනුන් එක තේරුම් ගනීද කියලා හිතන්න. ඊළඟට ඒක සරලව ලියන්න. හැබැයි සරලව ලියනවා කියලා අර මමවත් කමි වගේ ලියලා තේරුමකුත් නැහැ. සැඟවිච්ච දේවල් තියෙන්න ඕනේ. හොඳම උදාහරණය තමයි මගේ පොතේ පිට කවරය. මගේ අතේ තියෙන්නේ ඔබතුමී ලියපු පොතක්ම තමයි. මේ කරුණු කාරණාත් එක්කම ලේඛකයා යනු කවුරුද යන වගේ අපේ මෙතුමිය අපිට සරලව කියා දුන්නානේ. ඇත්තටම මම දැනගන්න කැමතියි අපි ඔබතුමියත් එක්ක තව බොහෝ කරුණු තියෙනවා කතා කරන්න. අපි හෝමාරුතාවය සිදු කරමින් අපි කතා බහ කරමු කාලයත් එක්ක. දැන් අපි ඊෂු මහත්මියට නිකන් ඉන්න දෙන්න තොඳ නැහැ කතා බහ කරන්න ඕනේ. ඒ නිසාම අපි කතා බහ කරමු. එතුමිය ලියපු පොතකුත් මයි ගාව තියෙනවා සොඳුරුයිය කියලා. සොඳුරුයිය පොත. මම කැමති ඔබතුමියගෙන් දැනගන්න දැන් මේ සුන්දර පාසල් කාලයක් එහෙම තිබෙන්න ඇති නේද? ඒ පාසල් කාලය තුල ලැබපු ජයග්‍රහණ ඒ වගේම කොහොමද මුලින්ම එලි දක්වපු පොත කොහොමද? පාසල් කාලය තුල නම් මගේ සාහිත්‍ය ජීවිතේ නම් මට දිගටම මම මුලින් කිව්වා වගේ තිබුණේම ජයග්‍රහණ තමයි. කිසිම තරගයක් නැහැ මං හිතන්නේ මම පෙරදිලා ආපු. කියන්නේ පරාජය වෙලාම නැහැ. වෙලාම නැහැ. ඒ වගේම මේ මගේ සිංහල ගුරුවරයා මේ ඇත්තටම එතුමා නිසා තමයි ගොඩක් ඒ අර හැකියාව අඳුරගත්තෙත් මේ හැම ගුරුවරයෙක්ම මට කියන පුංචි කාලේ ඉඳන්ම අයන්නායන කියලා දීපු ගුරුවරයා පවා වටිනවා. ඊට නමුත් සඳලංකා මධ්‍ය මහාවිද්‍යාලයට ආවට පස්සේ මේ ටයිටස් රෝසා කියලා බොහොම තරුණ ගුරුවරයෙක් ආවා. මේ සර් ගොඩක් මේ ළමයින්ව මේ සාහිත්‍ය පැත්තට යොමු කරා. එතකොට අර මේ මට මතකයි මගේ විභාග සිංහල ප්‍රශ්න පත්‍රයට ලියන උත්තර අර සාහිත්‍ය විචාර ඒවා අනිවාර්යෙන් අනිත් ළමයින්ට ඉල්ලගෙන කියවන්න කියනවා මේ ඉගෙන ගන්න කියලා. එතකොට ඒ වගේම තමයි මේ සිංහල ගුරුවරයා තමයි මට වැඩියෙන්ම ගුටි දුන්නෙත්. මොකද අර හැකියාව අපතේ යනවා කියලා මොනවා හරි තේරිච්ච ගමන් ඒ ගුටි කෑමත් ඒකත් සිද්ධ වුණා. නමුත් එතනින් සර් තමයි ඔබ මට්ටම් කරලා ගත්තේ හැකියාව. නමුත් අපූර්ව සිදුවීමක් වුණා. ඒ කියන්නේ මේ මෑත කාලිනව ඔය මුහුණු පොතට ආවට පස්සේ මුහුණු පොතේ ලියන්න ගත්තට පස්සේ මම හිතනවා මම
ඊටාම වාසනාවන්ත ලේඛිකාවක්. මම හැමතිස්සෙම මේක කියනවා ඊටාම වාසනාවන්ත ලේඛිකාවක් කියලා. මොකද මම අර මේ මගේ දුව පුංචි කාලේ මේ ආට මව්කිරි දෙන ගමන් තමයි මම අර ෆෝන් එකෙන් මේ ලියන්නේ. ඒ අර ඊ වෙලාව ඇතුළත ලියනවා. එතකොට බබා නිදි කරලා ඉවරලා එහෙම ලියනවා. එහෙම මම ලියපුවා කියෝලා මේ ඒ වෙනකොට මම අන්වර්තනාමයකින් ලිව්වේ කවිකාර සිත ඇති කියලා. මේ ඒවා කියෝලා මේ හුඟක් අර මගේ ලියන විදිහත් එක්ක හැමෝම හිතුවා මම මේ පිරිමි කෙනෙක් කියලා. ඊපස්සේ මේ ලෙබනන් රටේ වැඩ කරන මේ සුනී ජයලත් මහත්මිය එයා හොයලා තිබුණා මේ කවුද මේ ලියන්නේ මේ ලියන විදිහ වෙනස්. මෙයා පිරිමි කෙනෙක් නේද කියලා. එතකොට මේ යම් යම් ඔය අපි අර දානමාන කටයුතු වලදී එම සහභාගී වෙලා තිබුණා හින්දා එතකොට මගේ යම් යම් යාළුවෝ දන්නවා මම කවුද කියලා. ඊට පස්සේ කියලා තිබුණා නැහැ මෙයා පිරිමි කෙනෙක් නෙමෙයි මේ කාන්තාවක්. මෙයා පිළි අරගෙනම තිබුණ නැහැ. නමුත් පස්සේ මට එක්තරා අවස්ථාවකදී එයා කතා කරා මට. කතා කරාට පස්සේ මේ හරි පුදුමයි මේ ලියන ඒවා හිතා ගන්න අමාරුයි. මම වෙච්චර කල් හිතන් හිටියේ ඔයා පිරිමි කෙනෙක් කියලා. ඊට පස්සේ ආයේ එක්තරා අවස්ථාවකදී එයා මට කතා කරලා කිව්වා අපි වාගේ පොත් කරමු කියලා. පොතක් කරමු මේ කරපු කියලා ලියවල තියෙන අවකතා පොත් කරමු කියලා. මට ඇත්තටම මට එහෙම පොත් කරන්න මුද්‍රණය කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒක මං හරි කම්මැලි. මම ඒක මං හා කියලා ඊට පස්සේ මම ඔහොම නිකන් හිටියා. ඊට පස්සේ තව ටික කාලයක් යනකොට ආයෙ එයා මට ආයෙ කතා කරලා කිව්වා මේ සුනී ජයලත් අක්කා මේ ඉෂු අපි වගේ පොතක් කරමු කියලා. ඊට පස්සේ මං කිව්වා කියලා මම පැත්තකට වෙලා ඉන්නවා. එතකොට මේ මාධ්‍යවේදී සුනිල් පොරමඩල මහතා අපි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් සුනී ජයලත් මහත්මිය සුනිල් පොරමඩල මහත්මයා සමග එකතු වෙලා සම්බන්ධීකරණය කරගෙන ඒගොල්ලෝ ඒ දෙන්න තමයි එකතු වෙලා මගේ ওই මුල් කෘති දෙකම කරේ 2019 හරියටම මේ පාස්කු බෝම්බේ පිපුරුණු ඒ දෛව උපගත දවසේ තමයි පොත් දෙකේ මෙලි දැක්වීම සිදු වුණේ. ඉතින් ඒ සුනී ජයලත් මහත්මියගේ සම්පූර්ණ එයා තමයි පොත් දෙකටම පිරිවැය දැරුවේ. එතකොට සුනිල් පොරමණ්ඩල අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් පොරමණ්ඩල සර් තමයි සම්පූර්ණ මේ පේස වෙලා සම්බන්ධීකරණ කටයුතු කරලා පොත් දෙකම මුද්‍රණය කරේ. ඉතින් ඒ විදිහට පාඨකෙක් මං හිතන්නේ ලෝකෙම මන් දන්න විදිහට පළවෙනි වතාවට තමයි පාඨකෙක් ලේඛකයෙක්ගේ කුණුදුල් පොත් එක මුද්‍රණය කළේ. ඉතින් මට ඒ අවස්ථාව හම්බුණා. ඊට පස්සේ තමයි 2019 දී නැවත මගේ සොඳුරිය නවකතාව ගොඩගේ පිටපත් තරඟේ 3 වෙනි ස්ථානය ලබා ගත්තේ. තව දෙයක් පුංචි දෙයක් අහන්න ඕන. පොතේ ලියලා තියෙන ඔබතුමියගේ නම ඉසු එස් වීරවර්ණ කියලා. හැබැයි අපිට ලැබී තිබෙන නම ඇත්තමටම මේ ඉරේෂා සඳමාලි. මොකද්ද ඔය? මගේ උපැන්න සතිකේ තියෙන නම වීරවර්ණ පටපැන්දිගේ ඉරේෂා සඳමාලි කියලා. මේ ඉරේෂා සඳමාලි කියන මේ නමෙන් මම මුහුණු පොතේ මේ ගිණුමක් ආරම්භ කරන්න යනකොට මාක් මහත්තයා මට දැනුම් දුන්නා හුඟක් ඉන්නවා ඉරේෂා සඳමාලිලා. ඉතින් ඒක බෑ. ඊට පස්සේ මම හදාගෙන ගිය නම් වලින් ඔය ඉෂුඑස් වීරවර්ණ කියන නම තමයි මේ මුහුණු පොතේ නම විදියට ආවේ. ඇත්තටම මේ මගේ පියා පසුගිය අවුරුද්දේ මේ අපතරින් වෙන් වුණා. තාත්තා මට එක්තරා අවස්ථාවක මං හිතන්නේ මේ මගේ මේ ගොඩගේ පොත තේරුච්ච වෙලාවේ ඕකට මට අර සම්මානෙට ඒකට මට මේ දියුණු ප්‍රකාශයක් දෙන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ මට තාත්තා විහිළු කරා ඔයාට හොඳ වැඩේ මේ ඔයාට මම දාපු නම නැතුව මේ වෙන නමක් හොයා දාගෙන තියෙනවා. ඒ හින්දා ඔයාට හොඳ වැඩේ මේ ඇයි මන් දාපු නමින් ඇයි ලිව්වේ නැත්තේ කියලා. තාත්තා නිසා තමයි සාහිත්‍ය ආభాසය ආවේ. කලාවට සම්පූර්ණ තාත්තගෙන් තමයි මට ආభాසය ආවේ. ඇත්තටම මට මේ අවස්ථාවේ මට හැමතිස්සෙම ওই නමේ ප්‍රශ්නේ නිසා මට ඕක සිහිපත් වෙනවා. තාත්තා දී වුණාමට මං හරි ආදරේ. නමුත් ඒ අවස්ථාවේ අර මාක් මහත්තයාගේ නම මට දාගන්න සිද්ධ වුණා. දැන් නම් මම මුහුණු පොතේ මගේ සම්පූර්ණ නම දාලා තියෙනවා. ඊළඟට මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මගේ ඉෂුඑස් වීරවර්ණ කියන මගේ ලේඛන නාමයත් එක්කම මගේ උපැන්න සහතිකේ මගේ ආදරණීය පියා මට දීපු නමත් ඒ විදිහටම පාවිච්චි කරගෙන යන්න. හරි. දැන් මම අපේ අයෝමා මහත්මිය ලියපු පොතක් මම අතට ගත්තා චුට්ටක් බලන්න. ඒ පොත බලද්දී ගොඩක් දේවල් තිබෙනවා. ඒ කියන්නේ වෙනම ලෝකයකට ගෙනියනවා. ලේඛනය බොහෝ වටිනා කලාවකි. ඒ වෙනුවෙන් බැනුම් ඇසීම් විදදරා ගැනීම කොන්වීම සහ හුදකලා වීම තවත් කලාවකි. මේ සියල්ල අතරේ දිරිදීම් විවේචන උපකාර සහ ප්‍රශංසාද නැත්තේද නොවේ. සිතුවිලි කොලයකට දමාය පරිගණකය තුල ගොනු කරන තෙක් තනිව කළ හැකිය.
එන් ඔබට යෑමට තව බොහෝ අයගේ සහාය ලැබිය යුතුය. එවැන්න සිහිපත් කිරීම වගකීමක් මෙන් යුතුයකමකි. වචනවල අර්ථය කුමක්ද කියලා මට වඩා හොඳට මෙතුමිය දන්නවා. එනිසාම මේ සාහිත්‍ය කියන දේ අපේ හදවතේ තිබෙනවනේ. මොකද සාහිත්‍ය නිවැරදි සාහිත්‍යයක් තිබුණොත් තමා යහපත් පුරවැසියෙක් මේ සමාජයට බිහිවන්නේ. නිසා අද වෙලා තිබෙන්නේ සාහිත්‍ය වලපල්ලට ගිහින් මිනිස්සු කුහක මිනිස්සු බිහිවන සමාජයක්. ඒ නිසාම සමාජය පරිහානියට පත්වන්නටත් හේතුව වී තිබෙන්නේ අද සමාජයේ එන්නම මේ අපේ සාහිත්‍ය වලපල්ලට යෑම යයි මම හිතනවා. ඒ කරුණ සත්‍යද අසත්‍යද ඔබතුමියකින් අහන්නේ. ඒකට තව ටිකක් මම එකතු කරන්න. එකතු කරන්න අවසරයි. අපි ඉස්සර වෙලාම අපි දන්නේ නැතුව අපි ඉස්සර වෙලාම අම්මා අරගෙන අපිව තියාගන්න නැති එකේ. ඒ තියාගෙන අපි එයාගේ කිරි උරා බොන්න කලින් අපිට ඉස්සර වෙලාම ඇහෙන්නේ අම්මගේ කටහඬ. ඊට පස්සේ තමයි එයාගේ අර සෙනෙහසට තුරුල් වෙලා අපි ලියන්නේ. කිරි ටික බොන්නේ. එතකොට ටික වෙනකොට දැන් කිරි ටික බීලා බඩ පිරීගෙන එනකොට අම්මා කවියක් පටන් ගන්නවා. වැඩිහිට අපි තව චුට්ටක් ලොකු වෙන කාලේ වෙනකොට අම්මා කතන්දරයක් කියනවා. ඇයි අපේ හිත සනසන්න අර කුසගින්න නෙවුණා. හැබැයි මනගින්න නිවන්න ඕනේ. මනගින්න නිවුවොත් තමයි එයාට හොඳ සුවදායි නිින්දක් හම්බ වෙන්නේ. ඒක මේ මව්වරු කියන අය උප්පත්තියෙම මම හිතන්නේ ඒගොල්ලන්ට හම්බ වෙන ලොකු දායාදයක් ඒක. අහලා තියෙනවද කවදාවත් තාත්තා කෙනෙක් සින්දුවක් කියලා කවියක් කියලා කිරි බෝතලයක් හදලා දුන්නා කියමුකෝ බොන්න. ඒක දෙන ගමන් ඒ දේ කරනවද කියලා හොඳට හිතලා බලන්න. නැහැ. ඒක මොකද හේතුව එතන අඩුවක් නෙමෙයි තියෙන්නේ. අර ඒක ජාන වලින් උප්පත්තියෙම එන්න ඕන දෙයක්. ඒක මවකට ඇති වෙච්ච දෙන දෙයක්. අන්න එතන ඉඳලයි මම මේ කතාව කියන්නේ. ඉස්සර අපිට ඒ විදිහට ගද්‍ය පද්‍ය දෙක අපි ඉගෙන ගත්තේ අපේ අම්මගේ. ඒක තමයි අපේ මනසට හුරු වෙලා තිබ්බේ. අපි ඉස්කෝලේ යනකොට ඉගෙන ගත්තෙත් ওই විදිහටමයි. මට මතකයි හරි ලස්සන කවි පොත් තිබුණේ. හැම සිංහල භාෂාව කියන මව්වස කියන අපේ පොතේ එක කතාවක් තියෙනවා ඊට පස්සේ කවියක් තියෙනවා. කවි පන්තියක් තියෙනවා. ආයි කතාවක් තියෙනවා කවි පන්තියක් තියෙනවා. ඒ විදිහට තමයි අපිට මේ භාෂාව ඉගෙනුනේ. ඇයි අපි මේ භාෂාව ඉගෙන ගත්තේ අපේ මනසෙන් අයින් කරන්නේ? ගද්‍යයි පද්‍යයි දෙකම අපිට තියෙන්න ඕනේ. ගද්‍යයි පද්‍යයි දෙකම තියාගෙන තමයි අපි අර අවුරුදු 4-5 වෙනකොට අර කිරි ටික බීලා බුදිය ගත්තේ. දැන් මොකද්ද වෙන්නේ? බීලා බුදිය ගන්නවා. ගද්‍ය පද්‍ය තියෙනවද? නැහැ. ඇයි ඒ? මං කැමති නෑ දේශපාලනයෙන් කියන එක මං ආසම නැති මාතෘකාවක්. නමුත් මේක කියන්න ඕනේ. කවුරු හෝ කවදා හෝ කොතනකදී හෝ කියලා තියෙනවලු. මට ඇහුන්නේ නෑ. මං අහලා තියෙන පොත්පත්වල තියෙනවා. සාහිත්‍ය කන්නද කියලා. හැබැයි ඒ පුද්ගලයාට අමතක වෙන්න ඇති සාහිත්‍ය බීවා කියලා. අර අම්මා කිරිවලට දාලා අපිට පෙව්වා. ඒ සාහිත්‍ය අපිට පෙවපු නිසා තමයි ගද්‍ය පද්‍ය දෙක අපේ කනට ඇහුනේ. හුරු උනේ. අපි කතා කරේ. අපි ලීවේ. අපිට සිතිවිලි පහළ වුනේ. ඒ හැමදේම උනේ අද කෝ ඒක. අද ඒ දේ නැති නිසා මොකද්ද වෙලා තියෙන්නේ? මත්ද්‍රව්‍ය. අපේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍යයට ගොදුරු වෙන්න ප්‍රධානම හේතුව තමයි සාහිත්‍ය පිළිබඳ ඒගොල්ලන්ගේ තියෙන දැනීමක් නොමැතිකම. අද හැමෝගේ මතේ තියෙන්නේ ස්මාර්ට් ෆෝන් එක. ස්මාර්ට් ෆෝන් එකෙන් තොර ලෝකයක් නැහැ, ජීවිතයක් නැහැ. ඕනම කෙනෙක්ගෙන් අහන්න සිංහල අපි දැන් කියනවනේ සිංහලනේ අපි මිනිස්සු. එතකොට අපේ සිංහල භාෂාවේ වචනයක් කියලා ඒකේ තේරුම දන්නවද කියලා අහන්න. මට අවසර දෙනවා නම් ඔබතුමී තව ඔය කාරණාවත් එක්කම තවත් බොහෝ දුරට අපි සාකච්ඡා කරමු. ඊට මතින් අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වන්නේ. මෙතුමේ කියපු කතාවත් එක්ක
ඉස්සර නැත්නම් එදා අතීතයේ අපි සාහිත්‍යයෙන් රසවින්දනය ලබද්දී වර්තමානයේ වෙනකොට මධ්‍යම රසවින්දනය ලබනවා. ඒ තත්ත්වයට අද සමාජය දෙමෙති තිබෙන්නේ. ඒ නිසාම තවත් සෝදානම් බොහෝ කණු ගන්නව සාකච්ඡා කරන්න. ඊට මතින් අපි කෙටි විරාමයක් අරගෙන නැවත හමු වෙන තෙක් ඔහොම ප්‍රදේශ සිටින්න. අද මේ සදහම් කතිකාව විද්වත් කතිකාව ඉතාමත් වටිනවා. ආත්ම සංයමය, ආකල්ප සම්පත්තිය, අධිවාසනා ශක්තිය, අනතිමානී බව, එහෙස් වාදකද වාදී ගුණය, භික්ෂුතේ සුහුපමාන කරන ගුණ සපිරි අප කතානායකයන්න් වහන්සේ. ඒ කාලේ මම හරි ආසයි පානදුරේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේගේ බණ අහන්න. මං ඉස්කෝලේ යන කාලේ උන්වහන්සේ බණ්ඩාරවෙල බණ කිව්ව මාසයක්. ඒ මාසේ පුරාම හොරෙන් පැනලා ගිහිල්ලා තමයි ඒ බණ ඇහුවේ. බණ්ඩාරවෙල පුරවරයේ බිහිව ජාත්‍යන්තරයේ පවා සිය නාමය රැඳූ ධර්මතර විනයතර කීර්තිමත් වූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමකි. මට මහාන වෙන්න ස්වාමීන් වහන්සේ නමක් ඇහුවා. ස්වාමීන් වහන්සේ ළඟ මහාන වෙනවා නම් උන්වහන්සේ කියනවා දෙමව්පියෝ එක්කගෙන එන්න. මගේ ඇස් වලින් කඳුළු ඇක්කිරුණා. මං ඒ කඳුළු ටික ලියුමට දාලා මං අකුරට ලියුම ලිව්වා. රත්තරන් අම්මේ මං කැමතියි මහාන වෙන්න. මට මහාන වෙන්න අවසර දෙන්නකෝ. මේ දොස්තර මහතුරු 3 දෙනෙක් එකතු වෙලා මේක ඔපරේට් කළා. එතන ඉඳලා බෙහෙත් ටික දැම්මා නිසි විදියට. නිසි විදියෙන් මේක දවස් 12ක් යන ඉඳලා මට 100%ක්ම සනීප වුණා. මේක කැපිලා ඔපරේට් කරන කාලේ මාත් එක්ක ටීවී එකේ බණ කියපු කිසි කෙනෙක් ආවේ නැහැ. මාව එක්කගෙන යන්නේ. ඒ නිසා මං ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට ආශිර්වාද කරනවා. මේක රටේ ලෝකේ පිළිවෙලටම කරගෙන යන අවංග නාලිකාවක් නිසා බුදුදහම ලොව පුරා ප්‍රචාරණය කිරීමේ මහඟු කාර්යයට උරදුන් උන්වහන්සේ අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ. මොකද්ද මේ සන්ත්‍රාසය කියන ටිකක් අමුතු වචනයක්. ඒ වෙලාව මට මොනවා වුණාද දන්නේ නැහනේ. මට නිකන් පැනික් වුණා. මම හරියට මම මැරෙන්න වගේ ගියා. මම අන්න එහෙම වගේ කියනවා. ඒක තමයි අර නෝමල් විවාහරේ අපි මේ සන්ත්‍රාසය කියන රෝගී තත්ත්වය අඳුනලා දෙන සරල භාෂාව. පවුලක් ගත්තොත්, ඒ කියන්නේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා කියලා කිමුක 5 දෙනාගෙන් 2 දෙනෙකුට සාමාන්‍යයෙන් මේ පැනික් ඩිසෝඩර් කියන රෝගීකාරී තත්ත්වය තියෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට මම විභාගයට යනවා. මම පාඩම් කරලා තියෙනවා. නමුත් මට බයයි. ඉතින් විභාග ශාලාවේ මට ඔය දාඩිය දාලා හදවත ගැහෙන්න පටන් අරන් නේද? අනේ ඒ වගේ අවස්ථා තියෙන්නේ. ගොඩාක් දීර්ඝ කාලයක් තිස්සේ මේ ඇටැක්ස් පවතිනවා නම් ඒක පැනික් ඩිසෝඩර් එකක් බවට පත් වෙනවා. අන්න අනිවාර්යයෙන්ම එතකොට අපි කිව්වේ නැති වුණත් ඒක එයාට වදයක් වෙනවා.
විරාමයෙන් අනතුරුව නැවතත් සංකතන අර්ථවත් විද්වත් කතිකවත් සමගයි අපි මෙලෙස ඔබ හා සම්බන්ධ වන්නේ. අද අපි තාමත් වැදගත් සාකච්ඡාවක් කියන්නේ ඔබට මේ සාකච්ඡාව බලද්දී කිසිම පාළුවක් දැනෙන්නේ නැහැ, එපා වීමක් දැනෙන්නේ නැහැ. මොකද මේ අපේ සාහිත්‍යයත් එක්කයි අද අපි කතා කරන්නේ. සාහිත්‍ය හරියට රස වින්දනය ලබා ගන්න ඔබ නොදත් බොහෝ කරුණු ගණනාවක් අද අපි සූදානම් මේ සාකච්ඡාව තුළින් කියා දෙන්නට. ඉතින් වැඩි මම කතා කරනට වඩා කතා කරන්නට ඕන දෙදෙනෙක් ඉන්නවා. ඒ නිසා මම කාල වේලාව වෙන් කර දෙන්නවා ඒ දෙදෙනාටම වැඩිපුරම. මම සූදානම් අපි අර විරාමයට යන්නට ප්‍රථමයෙන් අපි නැවැත්තුවා අයෝමා අපේ මහත්මිය. ඔබතුමිය අර අපි නැවැත්තුවනේ තැනකින් මේ සමාජය ගැන කතා කරානේ අපි. එතනින්ම පටන් ගමු. ඒත් එක්ක මම පෞද්ගලිකවම කැමති මේක මගේ අදහසක්. ඉල්ලීමක්. ලස්සන කවියකුත් අහන්න කැමතියි. කියමු ඊට කලින් තමයි පුංචි මතක් කිරීමක් කරන්න ඔව් අපි මොකද කතා කරමු. මම ලේඛිකාවක් වෙච්ච හැටි අපි කවුරුත් තාම මම හිතන්නේ කවුරුත් දන්නේ දන්නේ මම ලේඛිකාවක්ද කියන එකවත් කවුරුත් දන්නේ නැහැ. උතන ඇති සිහින සිත්තමක්. සිහින සිත්තම. ගොඩක් පොත්පත් අපිට අද ලැබී තිබෙනවා දෙදෙනා කියව. අපි බලමු. සිහින සිත්තමක්. ගොඩගේ අත්පිටපත් තරඟයෙන් ප්‍රශස්ත කෘතියක් විදිහට මේ පොත ඇගයීමකට ලක් වෙලා තමා මුද්‍රණය වෙන්නේ 2018. මට ලොකු ආඩම්බරයක් තියෙනවා මේ පොත ගැන. මොකද එක පැත්තකින් ජීවිතේ කඩා වැටිච්ච වෙලාවක එහෙම කියලා මං කිව්වේ මගේ රැකියාව අවුරුදු 23ක් කරපු රැකියාව බොහොම අසාධාරණ විදිහට මට අහිමි වුණා. ඒ අහිමි වුණා කියලා කාන්තාවක් විදිහට මම පල්ලෙහාට වැටුන්නේ නැහැ. මම තවත් පැත්තකින් නැගිට්ටා. ඒ නැගිටීමේ ආරම්භය තමයි මේ පොත. ඒ පොතට නිකන් නෙමෙයි. හොඳ ලේබල් එකක් තියෙනවා. 2018 ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත කෘතියක්. ප්‍රශස්ත යමක් කරන්න නම් මන් තුල මොකක් හෝ හැඟවිච්ච දෙයක් තියෙන්න ඕනේ. තියෙන්න ඕන අනිවාර්යෙන්ම. ඉන් පස්සේ මන් තීරණය කරා ඒ හැඟිච්ච දේ මං එළියට ගන්න ඕනේ. කොහොමද ගන්නෙ? එහෙනම් ලියන්නම ඕනේ. ලියන්න ඕන. ඊට පස්සේ තමයි මේ ලේඛනය පටන් ගත්තේ. ඊළඟට මට හිතුණා 2020 විශ්‍රාන්තිය මේ තමයි මගේ දෙවෙනි පොත. විශ්‍රාන්තිය කියන්නේ කාව්‍ය සංග්‍රහයක්. මේ කාව්‍ය සංග්‍රහයේදීත් මම ලොකු ජයග්‍රහණයක් ලැබුවා. එකක් තමයි මේ පොතට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පාසල් පුස්තකාල සඳහා සුදුසු කෘතියක් කියන අනුමැතිය ලැබුණා. ඒක විතරක් නෙමෙයි. පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් සියලුම පුස්තකාල සඳහා සුදුසු නිර්දේශ කරපු පොතක් විදිහටත් මේකට වටිනාකමක් ලැබුණා. ඉතින් මන් නවතින්න ඕනේද? දැන් දෙකක් මන් දන්නේ වැල්ලේ බඹරේ කැරකෙනවා වගේ කියලා හිතුණා. ලිවීම දිගටම ගියා. ඊට පස්සේ මං හිතන්නේ තව තියෙනවා පොත් 3ක් ඇති. පොත් 3ක් විතර තියෙනවා. අත්තානන්ත සන්තප්ප සන්තකය. මේක බැලුවහම මම හිතන්නේ මේ සන්තප්ප සන්තකය කියන්නේ මොකද්ද? මොකද්ද ඒ භාෂාව? මම හිතන දෙයක්ද? නෑ, මේ සිංහල භාෂාවේ වචන දෙකක්. මොකද්ද මේ වචන දෙක? ඒක දැන් කිව්වොත් කමක් නෑ මං හිතන්නේ. හැමෝම දැනගන්න ඕනේ. දැනගන්න ඕන. සන්තප්ප සන්තිතිය කියලා කියන්නේ අපි කියනනේ පෙලෙන්තිය කියලා. පෙලෙන්තිය කියන්නේ අපි අපේ සංස්කෘතිය තුලද කොහොමද මම දන්නේ අපේ සමාජය කියලා කියමුකෝ. සමාජයේ පිළිගන්න දෙයක් තමයි මේ පෙලෙන්තිය කියන එක. පෙලෙන්තිය කියන්නේ පෙළපත. පෙළපත නිසා පීඩාවට පත්තුණු කාන්තාවකගේ කතාවක් තමයි
මේ පොත ඇතුලේ තියෙන්නේ. සරලව කිව්වොත් කුලමල ભેදයත් එක්ක. එහෙමද? කුලමල ભેදය මත් නෙමෙයි. එතනට ඔය පෙළපත කියන එකට පැවැත්ම එන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ අපේ ඥානමය පැවැත්මක් තියෙන්නේ. අන්න ඒ වගේ. ඒ කියන්නේ අපි ඉපදුනේ කොහොමද? සම්මතය අසම්මතය කියලා අපි බැම්මක් හදාගෙන ඉන්නවනේ. ලොකු මේ අපි තුල තියෙනවා ලොකු බැම්මක්. සම්මතය අසම්මතය කියලා. අන්න ඒ සම්මතය අසම්මතය කියලා දේ ඇති වෙන එක තැනක් තමයි මේ පෙලෙන්තිය කියන එක. පෙලෙන්තිය කියන්නේ පෙළපත. වලව් පෙළපත. ඊළඟට කියනවා දැන් දුප්පත් මිනිහෙක් නම් ඒ මිනිහාගේ වැඩක් නැහැ ඒ මිනිස්සුන්ගෙන් ඒ මිනිස්සුන්ට කොහෙද තියෙන්නේ මොකක්ද ඒකට කියන්නේ පෙළපතක් නැහැ. හැබැයි තියෙනවා පෙළපතක් නැත්තම් කෙනෙක් මේ ලෝකෙට බිහි වෙන්නේ නැහනේ. කාගේ හරි පෙළපතක් එයාට හම්බ වෙච්ච හින්දානේ එයා මේ ලෝකෙට බිහි වුනේ. හැබැයි හොයාගන්න බැරි පෙළපත් තියෙනවා. අන්න ඒ වගේ පෙළපතක් නිසා පීඩාවට පත්වෙච්ච කාන්තාවකගේ කතාවක් තමයි මේ පොත තියෙන්නේ. දැන් මේ පොත බැලුව කෙනෙක් හිතයි සන්තප්ප සන්තතිය කිව්වම මොකද්ද දන්නේ නිකන් වා සංස්කෘතික තමක් වගේ කියලා. අර හුරු පුරුදු වචනයක් නෙමෙයි අපිට. හුරු පුරුදු වචනයක් නෙමෙයි. හැබැයි අපි මේ වගේ වචන දැනගන්න ඕනද නැද්ද? අන්න ඒකයි මට ඕනකම තිබෙන් කියන්න. මම මේ පොත්වලට මේ විදිහේ නම් යොදලා තියෙන්නෙත් ඒකයි. ඊළඟට කියනවා අනන්තානන්ත. අනන්තානන්ත කිව්වහම දැන් මේක කෙටි කතා එකතුවක්. කතා 10ක් තියෙන එකතුවක්. එතකොට මේ අනන්තානන්ත කියන එකේ තේරුම තමයි ඉටු උන සහ ඉටු නොඋන. එතකොට මේ කතා 10 තියෙනවා ඉටු උන බලාපොරොත්තු තියෙනවා. එහෙම නැත්නම් ඉටු නොඋණු බලාපොරොත්තු තියෙනවා. ඔව්. අපිට බොහෝ කරුණු කාරණා තිබෙනවා සාකච්ඡා කරන්නට. ඒත් එක්කම අපේ ඉෂු මහත්මිය නිහඬව ඉන්නව බලාගෙන අපිට නිහඬව ඉන්න දෙන්න බෑ. එතුමියගෙනුත් අපිට තියෙනවා බොහෝ කරුණු කාරණා දැනගන්නට. ඒ වගේම ලස්සන කවියකුත් අපි අහන්න සූදානම්. ඒ නිසාම දැන් එතුමිය ලියපු පොතක සොඳුරිය පොතේ තිබ්බ මේ පිදුමක් මම තෝරගත්ත ලස්සන වචන ටිකක් තිබ්බ නිසාම ලෝකයේ එහා කෙළවරේ සිට පැමිණ අපේ රටට ආදරය කරන එහි ජීවත් වන්නට පෙරම් පුරන දහසකුත් එකක් විදේශිකයන්ට පෙනෙන අපේ රටේ ලස්සන අනෙකුත් බොහෝ ස්වදේශිකයන්ට මෙන් මටද නොපෙනී යන්නට තිබූ ඉඩකඩ අසුරාලමින් මා උපන්නේ ලෝකයේ ලස්සනම රටේ බව දැනෙන්නට මටම ඉඩ හරිමින් මා ඇති දෙඩි කළ අම්මාටත් තාත්තාටත් මගේ සොඳුරිය බැති සිතින් පුදමි. ලස්සනම වචන කියලා මම කිව්වේ ලෝකයේ එහා කෙළවරේ සිට පැමිණ අපේ රටට ආදරය කරන පිරිස් ඇත්ත කතාවකයි. අපේ රටේ ජීවත් වෙන මේ මාතෘ භූමියේ ජීවත් වෙන මේ සුන්දර රටේ ජීවත් වෙන අපිට අපේ රටේ අගේ අපි දන්නවද? එතනින්ම මම ඔබතුමීගෙන් කතාවට යොමු වෙනට සූදානම්. මම හිතන්නේ මේ අපේ රටේ අගේ දැනෙන්න අපි එක සැරයක් හරි අපේ රටේ එළියට වෙන රටකට ගිහින් බලන්න ඕනේ. ඇත්තටම මේ මම ඒක දැක්ක දෙයක් තමයි එක්තරා අවස්ථාවක මම ඩුබායි රාජ්‍යයට ගියා. එතකොට මම කල්පනා කළා මේ ශ්‍රී ලංකාවේ මෙහි කටුනායකින් මේ ගුවන්ගත කළාට පස්සේ ගුවන් යානය මේ පල්ලෙහා පේනවා හරි ලස්සනයි කොළ පාටයි. බොහොම ලස්සනයි නිල් පාටයි කොළ පාටයි. ඊට පස්සේ මත්තලින් ආයේ ගොඩ බැස්සුවා. ඊට පස්සේ එතනිනුත් මේ ආයේ ගුවන්ගත කළාම හරි ලස්සනයි. දැන් මම බොහොම අර ගිජුව අරක දිහා බලන් ඉන්නවා අර ලස්සන දර්ශනේ. ටික දුරක් යනකොට ඉන්දියාවට උඩින් යනකොට ආයේ චුට්ටක් කොළ පාට තිබුණා. එතනින් පස්සේ ඒ දැකපු දර්ශනේ පල්ලෙහා තනිකර අර වැලි කඳු විතරයි. මට හිතුණා ඕන්නේ මට යන්න මේ ගමන. මෙහෙමනම් මේ උඩින්ද බලන මේ දර්ශනේ මෙහෙමනම් එතනින් එහාට කොහොමද මේ කාන්තාරේ? ඇත්තටම මම දන්නේ නැහැ කොහොමද කියලා ඒ රටවල් වලට ගිහලා සේවය කරන්නේ. මොකද අර අපේ මේ කොළ පාට අයින් වෙනවත් එක්කම අර දකින්න අර දර්ශනෙන් ඇත්තටම මේ හිතට ලොකු කලකිරීමක් එනවා. මෙච්චර නිල්න මේ රටේ ඉඳලා
අපිට අර කාන්තාර වලට රැකියාවල් වලට යන අය ඇත්තටම මම හිතනවා ගොඩ බහින්නේ මානසිකව වැටිලා කියලා. මොකද එච්චරට මේ අර කිසිම ගහක් කොලක් නැහැ. අර නිකන් පිටසක් වලට ගියා වගේ. ඇත්තටම ඒ වෙලාවේ මේ පයිලට් කියලා ප්ලේන් එකක් හරව ගන්න පුළුවන්කම තිබුණා නම් මම ආපහු අරවගෙන ඇවිල්ලා බහිනවා. එච්චරට මේ ඉතින් මන් දන්නේ අපිට දැනෙන්නෙම නැහැ අපේ රටේ ලස්සන. අපිට කිසිම අගයක් නැහැ. මොකක් හරි මේ බීජයක් විසික් කරපුවාම මේක වැවෙනවා. අපේ හැම තැනම මේ වැවෙනවා. මේ ලස්සන කොළ පාටක් තියෙන මේ රට. ඉතින් ඒක අපිට කිසිම අගයක් නැහැ. ඒකයි මං කිව්වේ මං දැක්කා මේ අපේ දැන් මීගමුවේ ගොඩක් සංචාරක කර්මාන්තයනේ කරන්නේ. එතකොට මට ඔය මේ මගේ සහෝදරෙක් ඉන්නවා සංචාරක කර්මාන්තේ නියුක්ත වෙච්ච. ඉතින් එයාත් එක්ක අර එයාගේ එන අර විදේශික අයත් එක්ක මට උඟක් කතා කරන්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් ඒ කතා කරනකොට මට තේරෙනවා මේ මිනිස්සු වශී වෙලා ඉන්නේ අපේ රටට ඇත්තටම. ඒගොල්ලෝ ගොඩක් හරි කැමතියි. ඉතින් මේ පුංචි කාලේ ඉඳන් අම්මයි තාත්තයි අපිව පරිසරයත් එක්කමයි හැදුවේ. ඉතින් ඒ නිසා අර පරිසරයගේ මට හොඳට තේරුණා. ඉතින් ඒ නිසා මේ මම ඔය කතාව ලියන්නත් හේතුව ගොඩක් මේ අපේ රටේ අගේ පෙන්නලා දෙන්න. අවුරුද්ද පුරාම වර්ෂාව තියෙනවා අපිට. පිට රටවල හිතන්න ඒගොල්ලන්ට මාස 3ක් 4ක් වගේ තමයි වසන්ත ඍතුව තියෙන්නේ. එතනින් එහාට එක්කෝ දරා ගන්න බැරි සීතල, ඊට පස්සේ දරා ගන්න බැරි රස්නේ, එක දිගට ශාකයක්වත් වවා ගන්න බැහැනේ. ඉතින් එහෙම තියෙද්දි අපි මොනතරම් වාසනාවන්තද? අපි මේක මේ අපි අපේ රට නාස්ති කරගන්නවා. අපේ රට අපි ආදරය කරන්නේ නැතුව. ඉතින් මං හිතුවා මට මේ නව කතාව ලියන්න මගේ දෙමව්පියන්ගෙන් තමයි මේ රටට ආදරය කරන්නේ. මගේ හිතේ මගේ මව් රටට ආදරයක් තියෙනවනම් ඒක මට ආවේ මගේ දෙමව්පියන්ගෙන්. ඉතින් ඒ නිසා මං හිතුවා මේ හැමදේම මේ ලේඛන හැකියාවෙන්ද මං හැමදේම ආවේ දෙමව්පියන්ගෙන්. ඉතින් මේ ආදරෙත් ආවේ දෙමව්පියන්ගෙන්. ඒ ආදර රටට තිබිච්ච ආදරේ තමයි අකුරු වෙලා සොඳුරිය හරහා ආවේ. ඒ නිසා තමයි මං පිදුම අම්මටයි තාත්තටයි යොමු කළේ. ඒ වගේම මට අයෝමක්කා කියපු කතාවක් මට ඒකට පොඩ්ඩක් මේ මගේ තියෙන ඊට වැඩි විරුද්ධ අදහසක්. තාත්තලා දරුවෝ නලවන්නේ නැද්ද? ඇත්තටම මගේ තාත්තා තමයි මාව කවි කියලා නැලෙන්නේ. තාත්තා කවි කියලා මාව නලවනකොට අහල පහල ගෙවල් වල බබාලා හැරෙනවා කියලා ඒ අම්මලා කියනවලු මේ ඔයා බබාව නලවන්න කමක් නැහැ. නමුත් ඔච්චර සද්දෙට කවි කියන්න එපා කියලා. ඉතින් එහෙම නලවන තාත්තලාත් ඉන්නවා. එහෙම අපේ තාත්තලා දරුවෝ නලවද්දින් ඒ කවි එච්චරම සැරට ඇහෙනවා නම් මම කැමති ඔබතුමියගෙන් ලස්සන මිහිරි කවියක් දැනගන්න. ඔව් කවියක් මම ඊළඟට ඒ කවිය කියන්නම්. මම කවියට කලින් මං කියන්නේ මේ අයෝමක්ක කතා කරා වගේ සාහිත්‍යයේ තියෙන බලපෑම, සාහිත්‍යයෙන් මිනිස්සුන්ට තියෙන බලපෑම. අර ලේඛකයාගේ වගේම කවියගේ මොකද්ද මේ තියෙන අපිට තියෙනනේ වගකීමක්. ඒතකොට මේ මං හිතන්නේ මේ කවිය කියන දේ මේ සාහිත්‍යයේදී කවිය කියන දේ හරි ප්‍රබලයි. දැන් ඔය මම දැන් කියන්න බලාපොරොත්තු වෙන්නේ ශාන්ති කර්ම කවියක්. පහුගිය දවස්වල මේ අද දැන් මේ වර්තමාන තත්ත්වෙත් එක්ක මේ කොරෝනා තත්ත්වෙත් එක්ක මේ මං කල්පනා කරා මං ආශිර්වාද කරන්න ඕනේ කියලා. මගෙන් ආශිර්වාදයක්. මම අර කුංචි කාලේ අර නැටුම් කරේ මම නර්තනය කරේ. එතකොට ඉගෙන ගත්තා මේ ශාන්ති කර්ම කවි. මේ මිනිස් කටහඬින් මේ කවි වලින් කොයිතරම් මිනිස්සුන්ට ශාන්ති කරනවද කියලා. එතකොට මම මේ යමින් ගමන් පුළුවන් හැම වෙලාවකම මම මේ කවි කියනවා. මගේ අසල්වැසිනුත් ඉන්නවා මේ කොරෝනා වලින් පෙළෙන. ඉතින් මම හැමදෙස්සෙම ඒගොල්ලන්ට ආශිර්වාදයක් වෙන්න කියලා මේ කවි ටික ඉතින් මුමුණනවා මම කටින් මුමුණනවා නිතරම. ආශිර්වාද කවියක්. ඉතින් කොච්චර ප්‍රබලද බලන්න කවිය. කවිය මහා ප්‍රබල දෙයක්. මම ඒ ආශිර්වාද කවියක් කියන්නම්. උගුර පොඩ්ඩක් කමන්නේ. ඒක හිතන්න එපා මේ දවස්වල. ආයුබෝ වේවා කලසිත මුදුන් වේවා දෝෂ දුරු වේවා ශක්‍ර මහ බඹු ආයුබෝ බෝවා තුන්දාස් 33 නිත්ලත් දෙවියෝ පස් දෙන අට අත් සතර දෙන ඔබට සිත් දෙත් මහිමි දස දෙන ඇතිනේ. හරි. දැන් කටහඬ හොඳ නැහැ කියලා කිව්වනේ ලස්සනට කිව්වා. ඉතින් අපිට නම් ලස්සනයි. කටහඬ ලස්සනයි.
ඒ නිසාම අපිත් ආශිර්වාද කරනවා තවත් මේ ලේඛන කලාව තුළින් ඉදිරියටම යන්නට ඔබතුමියට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. තවත් අලුත් නිර්මාණ සමාජයට රටට දැයට මුළු ලෝකයටම එළි දක්වන්නට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් අයෝම අපේ මහත්මිය වෙත යොමු වන්නට සූදානම්. ඔබතුමියගෙනුත් ලස්සන කවියක් අහන්න කැමතියි ඉතින්. ලස්සනයි වෙයිද කියන්න නම් මම දන්නේ නැහැ. අපිට ලස්සනයි. මම පොඩ්ඩක් කියන්න. හරි. මගේ පොතේම අලුත් පොතේ තියෙන 8 වෙනි කවිය. ඒක කවියක් වගේම නිකන් මට ඒකේ නිකන් තියෙනවා මොකද මට දැනෙනවා ලස්සනක් ඒකේ. මං කියවනේ මමයි විඳින්නේ කියලා ඉස්සෙල්ලා මගේ දේවල්. දැන් අපි විඳිමු. ඒ හින්දා මම මේකට මං ඇත්තටම මම ලියනේ වගේ මම මේකට ගොඩක් ආසයි. ඒ හින්දා මම ඒක චුට්ටක් කියන්න. මගේ කටහඬ නම් ලස්සන නැහැ. ඒ හින්දා නිකන් කවියක් අහන විදිහට අහගන්න. දිනෝ දහක් අතර සැරි සරනා නිල් නුවන් යට සැඟව ඉඟි පානා සිහිනයක දැවටි අනන්තේ හදවතේ පත්ලේ සැබෑ දිවියේ හිමිකමක් නොලැබූ මටත් තියෙනවා ප්‍රේමයක් ඉටු නොවුන එක හීනයක් අත්තිවාරම නැතිව ඉදී කරලා වලාකුලකින් පියස්සක් තනලා තිරවලට දේ දුන්න ඉල්ලා හැඩ කරපු මැදුරේ පතිනියක වී සෙනෙහි සුව විඳිනා මටත් තියෙනවා ප්‍රේමයක් ඉටු නොවුන එක හීනයක්. ඇත්තටම ඉතින් සමාවෙන්න පොඩි බාධාවක් කරන්න තියෙනවා. මම හිතන්නේ මේ අයෝමක්ගේ කවි පොත් විශ්‍රාන්තිය කවි පොත මේ මම හිතන්නේ මේ මෑත කාලෙම නිකුත් වෙච්ච සඳස් කවි පමණක් තියෙන සඳස් කවි පමණක් තියෙන එකම පොත. මම හිතන්නේ සංදේශ කාව්‍ය වලින් පස්සේ කොළඹ කවි තුලත් මම හිතන්නේ සඳස් විතරක්ම තිබිච්ච කවි නැහැ. නිසදස් කවි ආවට පස්සේ එතකොට මේ සඳස් ඇරෙන් ලියලා පළවෙච්ච පොතක්. ඒක නිකම්ම කවි පොතක් නෙමෙයි, ඒක විශේෂයක්. ඒ වචනවල තියෙන ලස්සන බව අපිට කියා ගන්නට බැහැ නේද? දිනෝ 1000ක් අතර සැරිසරනා නිල් නුවන් යට සැඟව ඉඟිපානා සිහිනයක දැවටි අනන්තේ හදවතේ පත්ලේ සැබෑ දිවියේ හිමිකමක් නොලැබූ මටත් තියෙනවා ප්‍රේමයක්. කොච්චර ලස්සනද නේද? එතුමියගේ කටහඬ ලස්සන නෑ කියලා හිතුනට අපිට නම් ලස්සනයි. එහෙම නේ යුෂුමත්. ඔව් බොහොම අපූර්වට ඔය ලස්සනට කිව්වේ ඔය. ඒ නිසාම අපිට ලස්සනයි. ඒ වගේම තමයි වැඩසටහනටත් අදි තාමත් ආලෝකයක්. ඒ බව අපි මතක් කරනවා. මොකද සාකච්ඡාවටත් වඩා එහා ගියපු රසවින්දනයක් අප ලැබුවා. ඒ නිසාම අපි මේ සාහිත්‍ය ගැන කතා කරපුවාම බලන්න කොච්චර දෙයක් අපේ ආධ්‍යාත්මිකව ලබනවද? සෝයක් ලබනවද? ආධ්‍යාත්මික සෝයක් කොච්චර ලබනවද? මනස කොච්චර සැහැල්ලු වෙනවද? මේ අපේ සංස්කෘතිය, මේ අපේ සාහිත්‍ය. ඒ නිසාම අපි මේ වැඩසටහන සමාජගත කරන්නේ. අපි මුළු ලෝකෙටම මේ වැඩසටහන් ගෙනියන්නේ. ඒ නිසාමයි මෙවැනි පිරිස් ගෙනල්ලා ඔබ අප නොදත් බොහෝ කරුණු ගණනාවක් සාකච්ඡා කරන්නේ. ඒ නිසාම අද වැඩසටහන අර එපා වීමක් නෑ. කතා බහ කරනවා විතරක් නෙවෙයිනේ, සාහිත්‍ය පිළිබඳව අපි සාකච්ඡා කරද්දී කොච්චර ලස්සනද නේද? ඒ නිසාම ඔබට ඉගෙන ගන්නට බොහෝ කරුණු කරනවා ගොඩක් තිබෙනවා. ඒ නිසාම අද සංකතන මේ අර්ථවත් වූ විද්වත් කතිකාව
අපි නිමා කරන්නට සූදානම් වන්නේ අපිට ලැබී තිබෙන කාල වේලාවත් අවසන්. අපේ නිෂ්පාදකතුමා අපිට කියනවා තව චූටි වෙලාවක් තිබෙන්නේ කියලා. හැබැයි දන්නේවත් නැතුව අපිට කාලෙක ගිහින් අපිට හිතා ගන්නවත් බෑ. මේ තමයි අපේ සාහිත්‍ය බලන්න අපේ මනසටත් නොදැනිව අපිට කාලයක් ගත වෙලා කොච්චර දේවල් කතා කරාද අපිට දැනුනේවත් නැහැ. ඒ නිසාම අපි මතක් කරන්නේ පුළුවන් තරම් මේ සාහිත්‍ය කියන දේ අපි ඉස්සරහට ගන්නට ඕන. ඒ නිසාම මම වැඩිපුර කතා කරන්න කලින් තව විනාඩි කිහිපයක් තිබෙන්නේ. අවසාන වශයෙන් මම කරුණු කිහිපයක් සඳහන් කරන්නම් සමුගන්නට මත් වෙන්නේ. ඒ නිසාම අවසාන වශයෙන් ඔබතුමියලා දෙදෙනාටම ලබා දෙනවා පුංචි කාල වේලාවක්. අපි සාරාංශයක් හැටියට මේ අවස්ථාවේ අපි සමාජගත කරන්නට ඕන යයි හිතන දෙයක් ඔබතුමියලාට පුළුවන් සමාජගත කරන්නට. මට මෙහෙම දෙයක් හිතෙනවා. ඇත්තටම ලේඛනය කියන්නේ බොහොම බැරෑරුම් කටයුත්තක්. ඒ බැරෑරුම් කටයුත්ත කරන පුද්ගලයා බොහොම වටිනා පුද්ගලයෙක්. එතකොට ඒ පුද්ගලයා රැක ගන්න ඕනේ. රැකගන්නේ කොහොමද? ඒ මිනිස්යාව පෝෂණය කරන්න ඕනේ. කවුද එයා පෝෂණය කරන්න ඕනේ? ලේඛකයා පෝෂණය කරන්න ඕනේ පාඨකයා. ඒකෙම තවත් පැත්තක් තියෙනවා. ලේඛකයාට වගකීමක් තියෙනවා පාඨකයාට සුදුසු දේ දීලා. එයාගෙන් අර පෝෂණය ලබා ගන්න. ඒ කියන්නේ මෙතන හුවමාරුවක් තියෙනවා. ඒ හුවමාරුව සාර්ථකව කරන්න ඕනේ. ඒකේ පළවෙනි පියවර විදිහට පෙබරවාරි මාස 11 වෙනිදා බොහෝ දෙනෙක් හිතාගන්න කරන්න බැහැයි කියන හිතන කාර්යයක් මම කරා. ඒ තමයි එක්වර පොත් 3ක් මුද්‍රණය කරා. සියලුම වෙහෙස මහන්සිය මගේ. ඊළඟට මගේම ප්‍රකාශනයක් විදිහට තමයි මම මේ පොත් 3 එලි දක්වන්නේ. පෙබරවාරි මාසේ 11 වෙනිදා. උදේ 9:00ට දෙල්කඳ බොරලැස්ගමුව ෆිංගාරා ක්ලබ් එකේදී මේ පොත් එලි දැක්වීම කෙරෙනවා. එතනදී අපේ එකතු වෙන සහෝදරියන්ට පුංචි අදහස් හුවමාරුවක් කරගන්න මම බලාපොරොත්තු වෙමින්නවා. ඉතින් මම ආරාධනා කරනවා මම ලියනේ වට කැමති මගේ වචන වලට ආස කරන අය ඉන්නවනම් එදාට පොඩ්ඩක් ඇවිල්ලා මාත් එක්ක එකතු වෙන්න කියලා. මේ විවෘත ආරාධනාව එතමියගෙන් ඔබටත් පැමිණෙන්නට ආරාධනා කරමින් අපිත් අනිවාර්යයෙන්ම එනවා. අපිත් එනවා. ඒ බව මතක් කරමින් අවසාන විනාඩි කිහිපය ඔබතුමියටත් යම් දෙයක් සමාජගත කරන්න. අයෝමක්ක කිව්වා වගේ ලේඛකයව පෝෂණය කරන්න ඕනේ. ඒව පෝෂණය නොකලත් කමක් නැහැ. ලේඛකයාගේ දේවල් අර සොරා ගැනීමක් සිද්ධ වෙනවා. බුද්ධිමය මංගෝලයක් සිද්ධ වෙනවා මේ අපේ රට ඇතුළත. ඇත්තටම හැම ලේඛකයෙකුටම මම හිතනවා අයෝමක්කත් පිළිගනී කියලා අපි කරන නිර්මාණ කවියක් හෝ කෙටි කතාවක් හෝ නවකතාවක් හෝ මේවා අපේ දරුවෝ. මට නම් මගේ හැම පොතක්ම මගේ දරුවෙක් වගේ. ඉතින් මම කියනවා මගේ දරුවෙක් මගෙන් සොරා ගන්න එපා. මවකට දරා ගන්න බෑ දරුවෙක්ව සොරා ගන්න එක. බොහොම අමාරුවෙන් අර දැඩි කරන මේ පොතක් අපේ දරුවෙක් ලොකු වෙහසක් ගන්න ඕනේ. ඉතින් මේක ලොකු වෙහසක් ගන්න ඕන පොඩි දෙයක් නෙමෙයි අර හිතුවට මේ කතාවක් නිර්මාණය කරනවා කියන එක කවියක් නිර්මාණය කරනවා කියන එක මේක ලොකු වෙහසක් ගන්න ඕන දෙයක් හරියටම දරුවෙක් හදනවා වගේ. ඉතින් දැන් ලොකු බුද්ධිමය දීපල මංකොල්ල කෑමක් සිද්ධ වෙනවා. බොහොම සාමූහිකව. ඉතින් මෙන්න මේ දේවල් වලට මම කියනවා ලේඛක ලේඛිකාවන්ට විරුද්ධ වෙන්න. ඒගොල්ලන්ට මේකට විරුද්ධව කතා කරන්න. ඊළඟට මේවට විරුද්ධව මම ඉල්ලනවා වගකිය යුතු තැන් වලින් කරුණා කරලා මේවට විරුද්ධව මේ පියවරක් ගන්න කියලා. අසරණ නොකර. තමයි කියන්න තියෙන්නේ. ඒ නිසාම ගොඩක් දුක් මහන්සි වෙලා කට්ට කාලා අපහාස චෝදනා විඳලා මේ ආපු ගමනේ නේද? ඔබතුමියලා ආපු ගමන ඔබතුමියලානේ දන්නේ. නිසා ආපු ගමනට අපි ගෞරව දක්වන්නට ඕන. මේ අපේ සාහිත්‍ය රැක ගන්නා පිරිසයි. ඒ නිසාම කොහොම සමුදෙන්නද ඔබ දෙපළට? හැබැයි ලැබෙන කාලයත් එක්ක අවසරයි සමුදෙන්නට.
අද මේ හරවත් වූ වැඩසටහන සිදු කරන්නට ඉතාමත් ගෞරවයෙන් යුතුව අපේ ආරාධනාව පිළිගෙන පැමිණි අයෝමා නිර්මලී සමරසිංහ අපේ ජ්‍යෙෂ්ඨ ලේඛිකාවට අපේ මහත්මියට ඔබතුමියට බොහොම ස්තුතියි අද මේ වැඩසටහන හරවත් කරා. ඒක වචනයකින් අපිට කියන්නට බෑ. අපිට සතුටුයි ඒ නිසාම ඔබතුමියට අපි ප්‍රාර්ථනා කරන අපේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාවත් මේ වැඩසටහන බලන සියලු දෙනාවත් ඔබතුමියට තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණ මේ රටට, දැයට, ජාතියට, මුළු මහත් ලෝකෙටම ලබා දෙන්නට අනිවාර්යෙන් හැකියාව ලැබෙනවාමයි. ඒ හැකියාව තිබෙනවා. අපි නැවතත් මෙවැනිම වැඩසටහනක් තුලින් මීටත් වඩා අපි මේ බලාපොරොත්තු අපිට දෙනවා. නැවත හමුවෙමු. සමුදින්නට අවසරයි. ඒ වගේම ඉරේෂා සඳමාලි අපි එහෙම කියනට වඩා ඉසු එස් වීරවර්ණ එහෙම කියන්න. හරි. ඔබතුමියටත් එලෙසම ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි විශිෂ්ට කලාකෘතීන් එළි දක්වන්නට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවාමයි. ඒක අනිවාර්යයෙන්ම වෙනවාමයි හැකියාව ලැබෙනවා. ඒ බව ස්ථිරයි. මොකද මෙවැනි රසවින්දනයක් ඔබලයි අපට ලබා දෙන්නේ නැත්තම් අපේ සාහිත්‍යයෙන්ම යට ගිහින් අද නෑ සාහිත්‍යයක් අපිට. ඒ බව මතක් කරමින් සමුගන්නට අවසරයි. සමුගන්නට හිතුන් නැතත් මේ කතා බහ ආදර නිමා කරන්නට අවසරයි. මෙහෙම අපේ අයෝමා මහත්මිය ලියපු ලස්සන කවියක් තෝරගත සමුදින්නට. හන්තානෙන් හඳ එබී බලනවා ගං පත්ලේ ඇති රහස් සොයා නටුවෙන් ගිලිහුණු වනමල් කැකුලක් පහලට ඇදුනා සැඩ පහරේ ඉඩෝරේ ගන් දියට බර වෙනා සුළඟට නතුන උණ පදුරක කොළ ගගදිය රැලි කලඹනවා දුටුවෙමි උරමත රැඳී ඒ නෙතුපත්ලේ සිහිනය බොඳවී රොන් මඩ අතරේ තැන්පත් උන මුත් ගං පත්ලේ සඳ එළියේ ගඟ ගලා බසිනවා නැවතීමක් නැති ඒ ගමනේ සමුගන්නට අවසරයි සියලු දෙනාටම ආයුබෝව වේවා සුබ දවසක්